සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර තරඟ 3කින් සමන්විත 2020 තරඟ මාලාවේ පළවෙනි තරඟය ඊයේ දිනේදී පැවතුනේ රංගිරි දඹුලු ජයචන්ද්‍ර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කරනු ලැබුවේ පාකිස්තාන කණ්ඩායමේ නායක සල්මන් අලි ආගා. ඔහු තීරණය කරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්න. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 පන්දු දෙකකදී සියලුම දෙනා දැවි ලබාගත්තේ ලකුණු 128ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජනිත් ලියනගේ ලකුණු 40ක් ලබා ගත්තා. ජයග්‍රාහී ලකුණු 129ක ඉලක්කයක් හඹා ගියේ පාකිස්තාන කණ්ඩායම පන්දු වාර 16 පන්දු 4කදී කඩුණු 4ක් දැවි ලකුණු 129ක් ලබාගෙන තරගයේ ජයග්‍රහණය ලබා ගත්තා. ඒ අනුව තරඟ 3කින් සමන්විත 2020 තරඟ මාලාවේ මේ වන විට තරඟ 1-0ක් ලෙස ඉදිරියෙන් සිටින්නේ පාකිස්තාන කණ්ඩායමයි. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ දුර්වලකමට මොකක් කරන්නද කියලා හිතා ගන්නවත් බැරි විදියට ක්‍රීඩා ලෝලීන් වන අප අසරණ වෙලා ඉවරයි. අපි ඊළඟ තරගයේදී බලමු මොකද්ද වෙන්නේ කියලා.